හරි අයිබෝන් ළමයි අදත් අලුත් ගැටලුවකින් ඔයාලා හම්බෙන්න ආවේ. එතකොට අපි බලමු කොහොමද මේ ගැටලුව හදන්නේ කියලා. ළමයි ගාන මෙන්න මෙහිමයි තියෙන්නේ. සල්ෆර් 12.8ක ග්‍රෑම් 12.8ක ඇති පරමාණු සංඛ්‍යාවට සමාන පරමාණු සංඛ්‍යාවක් ඇති කැල්සියම් ස්කන්ධය වනුයේ. හරිද? එහෙනම් සල්ෆර් ග්‍රෑම් 12.8ක තියෙන සල්ෆර් පරමාණු වලට සමාන පරමාණු සංඛ්‍යාවක් කැල්සියම් වලක් තියෙනවා. එතකොට ඒ කැල්සියම් වල ස්කන්ධය කොපමණද කියන එක තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒතර අපි මේකට පාවිච්චි කරන සමීකරණ දෙකක් තියෙනවා. මෙන්න මේ සමීකරණ දෙක මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. අනිත් එක මවුල ගාන සමානයි පරමාණු සංඛ්‍යාව බෙදීම අවගාඩ්‍රෝ නීතිය. එතන මේ ගානේ හැටියට මේකේ අපි මේ සමීකරණ දෙක සමාන කරනවා. මොකද n දෙකටම පොදු හන්දා. එතන මේ විදිහට සමාන කරලා අපිට හොයාගන්න පුළුවන් පරමාණු සංඛ්‍යාව මේ සල්ෆර් ග්‍රෑම් 12.8 තියෙන. මෙතන සල්ෆර් ග්‍රෑම් 12.8ක් තියෙනවා. එතන මෞලික ස්කන්ධයේ සල්ෆරේ 32යි ග්‍රෑම් මෞලයට එතන පරමාණු සංඛ්‍යාව අවගාඩ්‍රෝ නීතිය අපි L වලින්ම දාගෙන යනවා. එතකොට මෙතන ග්‍රෑම් කැපුණාම මෙතන තියෙන පරමාණු සංඛ්‍යාව අපිට ගත්ත හැකි 12.8යි L බෙදීම 32. හරි මෙන්න පරමාණු සංඛ්‍යාව. හරිද? එතකොට මෙන්න මේ පරමාණු සංඛ්‍යාව සමාන කරන්න ඕනේ මොනවටද? කැල්සියම් පරමාණු සංඛ්‍යාවට. එතකොට අපි කැල්සියම් වලට දානවා මේ සමීකරණය. කොහොමද මේ සමීකරණය දාන්නේ? n සමානයි n බෙදීම l කැල්සියම් සඳහා. එතකොට එතන තියෙන කැල්සියම් මේ මවුල ගණන හොයාගන්න පුළුවන් අපිට මෙන්න මේ n ගණන ආදේශ කිරීමෙන්. මෙන්න මේ n ගණන. හරි එතකොට එතන එනවා 12.8යි L 32 බෙදීම සම්පූර්ණ L. එතන මේ L ට මේ L කැන්සල් වෙනවා. එතකොට මෙතනින් එනවා 12.8යි බෙදීම 32යි මවුල. එතකොට අපිට අනිත් සමීකරණය පාවිච්චි කරලා n සමානයි පරමාණු ඝන බෙදීම ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ සමීකරණය පාවිච්චි කරලා මේක ආදේශ කරනවා මෙන්න මෙතෙන්ද 12.8 බෙදීම 32 සමානයි ස්කන්ධය m කැල්සියම් වල මෞලික ස්කන්ධය 40යි. එතන මේක හරස් ගුණ කරලා 12.8 ගුණ කිරීම 40 බෙදීම 32 මේක සුළු කරපුවාම 32ට 8 ඒවා 4යි 40ට 5යි 12.8 ඒවා 5ක් යන ළමයි කීයද 64යි. එතකොට 64 බෙදීම 4 කියන්නේ කීයද? 64 බෙදීම 4 කියන්නේ 2යි 32යි 16යි. මේකේ උත්තරය ස්කන්ධය ග්‍රෑම් 16ක් එනවා. එතකොට වෙන මේ විදිහට තමයි අපි මේ ආකාරයේ ගැටලුවක් හදන්නේ. එතකොට සල්ෆර් ග්‍රෑම් 12.8ක තියෙන ස්කන්ධය ගන්න පුළුවන් කැල්සියම් ග්‍රෑම් 16ක් මගින්. ඒ කැල්සියම් ග්‍රෑම් 16 තුල තියෙනවා සල්ෆර් ග්‍රෑම් 12.8ක තියෙන පරමාණු සංඛ්‍යාව. එතන මේ ආගේ ආකාරයේ ගැටලුව සමග අපි ආයෙත් හම්බෙමු.